ආයුබෝවන් සුබ දවසක්. ශ්‍රී ලංකාවේ මේ දවස්වල තියෙන උෂ්ණ සහ වියලි කාලගුණයත් එක්ක අපේ ශරීරයට වැඩිපුර අවශ්‍ය වෙන දේ තමයි ජලය සහ සීතල පෝෂණය. අපි අද බලමු මේ වගේ කාලගුණයකදී බොන්න හොඳම ස්වාභාවික සහ සෞඛ්‍යදායක පාන වර්ග කිහිපයක්. අංක 1. කොත්තමල්ලි වතුර. කොත්තමල්ලි වතුර කියන්නේ ශරීරයේ උෂ්ණය අඩු කරන්න හොඳම පානයක්. ඒක ඩීටොක්ස් ඉෆෙක්ට් එකක් තියෙනවා වගේම ඩයිජෙෂන් එකට ඉතාමත් හොඳයි. අංක 2. තැඹිලි වතුර පානය. ශ්‍රී ලංකාවේ නැචරල් එනර්ජි ඩ්‍රින්ක් එකක් විදිහට මෙය ඉතාමත් ප්‍රසිද්ධයි. ඉලෙක්ට්‍රොලයිට්ස් වලින් පිරුණු මේ පානය ඩීහයිඩ්‍රේෂන් එක වළක්වන සුපිරිම පානයක්. අංක 3. ලෙමන් වතුර. විටමින් C වලින් පිරිපුන් ශරීරය ෆ්‍රෙෂ් කරලා ඉම්යුනි සිස්ටම් එක ශක්තිමත් කරන උද්දීපනය කරන පානයක් විදිහට හඳුන්වන්න පුළුවන් තව විශේෂ පානයක්. 4. බෙලිමල් පානය. ශරීරය සිසිල් කරලා ඇසිඩිටි අඩු කරලා ගෑස්ට්‍රික් ප්‍රශ්න විසඳන ඉතාමත් ගුණදායක පානයක්. අංක 5. පොල් වතුර පානය. හයිඩ්‍රේෂන් එක සඳහා ඉතාමත් සුදුසුයි. ශරීරයේ ඉලෙක්ට්‍රොලයිට් බැලන්ස් එක මේන්ටේන් කරන තවත් සුපිරිම පානයක්. අංක 6. කාට නැති ස්වභාවික පාන වර්ග. ඉඟුරු, පැණිකුරුඳු වගේ ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කර සාදා ගන්නා පාන වර්ග. ඒවා ශරීරයට ඉතා හොඳ කූලින් ඉෆෙක්ට් එකක් ලබා දෙනවා. අතක තියාගන්න. අධික සීනි තියෙන soft drinks වලින් වළකින්න. artificial drinks වලට වඩා natural drinks පානය කරන්න. දවස පුරාම ජලය බොන්න. මේ වගේ උෂ්ණ කාලගුණයකදී ඔබේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්නව නම් හරි පාන වර්ග තෝරා ගැනීම ඉතාම වැදගත්. ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රොලයිට් කියන්නේ ජලයේ දිය වෙලා විදුලි ආරෝපණ ඇතිවන ඛනිජ. මේවා අපේ ශරීරයේ වැදගත් කාර්යයන් ගොඩක් පාලනය කරනවා. ඉලෙක්ට්‍රොලයිට්ස් වලට උදාහරණ සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්. ඉලෙක්ට්‍රොලයිට්ස් වලින් කරන වැදගත් කාර්යයන් ශරීරයේ ජල සමානතාවය පාලනය කරනවා. නර්ව්ස්, මස්පිඩු නිවැරදිව වැඩ කරන්න උදව් කරනවා. හදවතේ නෝමල් රිදමික් මේන්ටේන් කරනවා. ශරීරයේ pH බැලන්ස් එක සුරකිනවා. කාලගුණික තත්වයකදී ඔබ වඩාත්ම සැලකිලිමත් විය යුතු කරුණ. ඔයාට වැඩිපුර ධාරිය දානවද? ඒකේ තේරුම තමයි ඉලෙක්ට්‍රොලයිට්ස් ඔයාගේ ශරීරයෙන් ඉවත් වෙනවා කියන එක. ඉලෙක්ට්‍රොලයිට්ස් ශරීරයෙන් ඉවත් වෙන්න ඔයාගේ ශරීරයේ දුර්වල භාවය, හුස්ම අඩුවීම, මස්කල් ක්‍රැම්ප්ස් ඇතිවීම වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රොලයිට්ස් කියන්නේ ශරීරයේ ජලය, ශක්තිය සහ සමානතාව පාලනය කරන අත්‍යවශ්‍ය ඛනිජයක්. මේ අත්‍යවශ්‍ය ඛනිජය මේ දවස්වලට නැතුවම බැරි දෙයක්. ඉතින් මේ වීඩියෝ ඔයාටත් ප්‍රයෝජනවත් නම් අනිවාර්යයෙන්ම NoQSL channel එක subscribe කරන්න. තවත් මෙවැනිම සෞඛ්‍ය සම්පන්න වීඩියෝ රැගෙන ඉදිරියට මුණ ගැහෙමු. ඔබ සැමට සුබ දවසක්.